ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියකව සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට. ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේදී ඇය සමග ඇයගේ රුවට සමාන රුවක් ඇති තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පොලිසිය සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි සමග තවත් සැකකරුවන් සහ සැකකාරයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. පොලිසිය සැකපහල කරන්නේ ඉෂාරා සෙව්වන්දි ඇයගේ රුවට සමාන රුවක් සහිත කාන්තාව යොදාගෙන නේපාලයේ සිට වෙනත් රටක් වෙත පලා යාමේ සැලසුමක් තිබී ඇති බවයි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා සෙව්වන්දි පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පසුගිය පෙබරවාරි 19 වනදා ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි දින 9ක් මෙරට රැඳී සිට ඇති බවයි. ඇය මිද්දිනිය සහ යාපනයේ ප්‍රදේශවල සැඟවී සිට ඇති බවත් පසුව යාපනයේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.කේ. බායි නැමැත්තාගේ උපකාර ඇතිව ඉන්දියාවට පලා ගොස් ඇති බවත් කරුණු අනාවරණය වී තිබෙනවා. කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් ඇතිව ජේ.කේ. බායි නැමැත්තා මේ සියලු උපකාර සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ඇය ඉන්දියාවේ සති 3ක් පමණ කාලයක් රැඳී සිට ඇති අතර අනතුරුව නේපාලයට පලා ගොස් ඇති බවයි හෙළිවන්නේ. මේ අතර ඉෂාරා සෙව්වන්දි නේපාලයට පලා යාමට සහ නේපාලයේ රැඳී සිටීමට අවශ්‍ය වන සියලු වියදම් කෙහෙල්බද්දර පද්මේ විසින් දරා ඇති බවත් අනාවරණය වනවා. නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිට කිලෝමීටර කිහිපයක් දුරින් කඳුකර ප්‍රදේශයක පිටි මහල් නිවාසයක සැඟව සිටියේදී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව මෙහෙයුමක් දියත් කළ බස්නාහිර උතුර අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු මෙරට පොලිස් කණ්ඩායමකට හැකියාව ලැබී තිබෙනවා. මේ අතර ඉෂාරා සෙව්වන්දි ඇතුළු අත්අඩංගුවත් සැකකරුවන් නේපාල් රජයේ සහාය ඇතිව කඩිනමින් දිවෙන් රැගෙන ඒමට නියමිත බව පොලිසිය සඳහන් කළා.